කාර් එකකටත් වඩා සැප පහසුවට ගමනක් යන්න පුළුවන් වාහනයක් අද ගෙනත් තියෙනවා. ඔයාලට පේන ඇති U-Tong C9 බස් එක තමයි අද ගෙනල්ලා දෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙනකොට තේරෙයි ඇයි මම එහෙම කිව්වේ කියලා. කාර් එකකටත් වඩා සැප පහසුවට ඇත්තටම මේ බස් එකේ ගමනක් යන්න පුළුවන්. ඉතින් රිවිව් එක බලලා ඉවර වෙනකොට ඔයාලට තේරෙයි. ඔයාලට පේනවා වගේ මේ බස් එකේ ඉස්සරහා විශේෂයෙන්ම බලා ගන්න පුළුවන් මේ ලොකු පැනරොමික් වින්ඩ්ෂීල්ඩ් එක. ඇත්තටම මේ බස් එකේ ඉස්සරහා view එක ගත්තොත් ලොකුවටම තියෙන්නේ මෙන්ෂන් වෙන්නේ මේ වින්ඩ්ෂීල්ඩ් එක. ඒත් එක්කම ලොකුවටම U-Tong කියලා බ්‍රෑන්ඩින් එකක් හම්බෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ළඟට ගත්තොත් එහෙම මේකේ ෆියුචරිස්ටික් ඩිසයින් එකක් ගිහින් තියෙනවා පොඩි ස්ටිකර්ස් වගේක්. ඒත් එක්කම යටින් අපිට බලා ගන්න පුළුවන් U-Tong logo එක. මේකේ විශේෂ ෆීචර් එකක් තියෙනවා. ඔයාලට බස් එක ඇතුළේදී පෙන්නන්නම්. මේකේ තියෙනවා 360 view camera system එකක්. ඒකේ අපේ front view එකේ කැමරාව මෙන්න මෙතනින් තමයි පොසිෂන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් අර පරණ බස් වල ඩිසයින් වලට වඩා හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ ෆියුචරිස්ටික් ඩිසයින් එකක් තමයි බස් එකේ බලා ගන්න පුළුවන්. මේකේ හෙඩ්ලයිට් එක ගත්තොත් ඩේ ටයිම් රනින් ලයිට් එකක් හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම හැලජන් හෙඩ්ලයිට් එකක් හම්බ වෙලා තියෙනවා. අපිට යටින් බලා ගන්න පුළුවන් අපේ ෆොග් ලයිට් එක. ඉතින් ගොඩක් සිම්පල් ඇන්ඩ් ක්ලීන් ඩිසයින් එකක් තමයි මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ ෆ්‍රන්ට් view එකෙන්. මේකේ ඔයාලට පේන ඇති බස් එක ගත්තොත් විශේෂයෙන්ම මෙන්ෂන් වෙනවා මේකේ සයිඩ් මිරර්ස් දෙක. ඒ කියන්නේ මෙහෙම ඉස්සරහට රෙක්ලයින් වෙලා තමයි තියෙන්නේ. අපි කොහොමම බස් එකේ සයිඩ් view එක ගැන ටක් ගාලා බලමු. අපි බස් එකේ සයිඩ් view එක ගැන කතා කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සයිඩ් view එක ගොඩක් හියුජ් බොඩි එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මේකේ ඩෝ එක සයිඩ් එකට තමයි ෆෝල්ඩ් වෙන්නේ. මම ඔයාලට ඩෝ එක ඕපන් කරලා පෙන්නන්නම්. මේකේ අපිට හම්බෙලා තියෙනවා පැනරොමික් ග්ලාස් දෙකක්. ඒ වගේම මේකේ හම්බෙලා තියෙනවා මැනුවලි ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙන පොඩි ග්ලාස් එකකුත්. ඒක විශේෂයෙන්ම හේතුවක් වෙනවා මේ බස් එකේ ඇසිස්ටන්ට්. එහෙම නැත්නම් ලංකාවේ සිංහලෙන් කිව්වොත් මේ බස් එකේ ගෝලයට. ඉතින් ඒ ඇසිස්ටන්ට් යූස් කරගෙන තමයි මේ වගේ මැනුවල් ග්ලාස් එකක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ බස් එකේ සයිඩ් view එක ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් හියුජ් සයිස් එකේ බොඩි එකක් හම්බෙලා තියෙනවා. ඒකත් ගොඩක් ක්ලීන් ලුක් එකක් තමයි තියෙන්නේ. මොකද ඒකට විශේෂයෙන්ම හේතුවක් වෙන්නේ මේකේ හම්බෙන ග්ලාස් ඔක්කොම අපිට හම්බ වෙන්නේ ෆිට් ග්ලාස්. අපිට පිටිපස්සාම පැසෙන්ජර් විතරක් මැනුවලි ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙන ග්ලාස් එකක් හම්බෙලා තියෙනවා. මෙතන හම්බෙලා තියෙනවා පොඩි ලීවර් එකක්. මේ ලීවර් එක පාවිච්චි වෙන්නේ මම කියන්නම් මේ බස් එක වැකියුම් වලින් තමයි සීල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඩෝ එක තනිකරම සීල් වෙලා තියෙන්නේ වැකියුම් වලින්. ඉතින් ඒකෙදි මේ ඩෝ එක කිසිම කෙනෙකුට අරින්න බෑ. සාමාන්‍යයෙන් අලවංගුවක් දාලවත් අරින්න බැරි විදියට මේ ඩෝ එක සීල් වෙනවා. මේ තියෙන මේ වාහනේ කී එක. ඒතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මේකට හම්බෙලා තියෙනවා අපිට රිමෝට් කන්ට්‍රෝල් එකක්. මේ කී එක නැතුව කොහොමත් අරින්න බෑ ඩෝ එක. කී එක තිබිලත් සමහර වෙලාවට මේකේ වැකියුම් බහලා තිබ්බොත් විශේෂයෙන්ම වැකියුම් බහලා නම් අපිට බලා ගන්න පුළුවන් ඩෝ එක රිමෝට් එකකින් ඕපන් වෙන්නේ නැහැ. ඒත් එක්කම බස් එකේ බැලුව ප්‍රමාණය පල්ලට බහිනවා වැකියුම් අඩු වෙලා තිබුණොත්. අන්න ඒ වෙලාවට අපිට මේ වෑල් එක උපයෝගී කරගෙන යතුරත් උපයෝගී කරගෙන මැනුවලි මේ ඩෝ එක අරගැනීමේ හැකියාව තියෙනවා. අපි කොහොමම පිටිපස්සට යන අපිට මේ වාහනේ ඔක්කොම හම්බෙලා තියෙන ඇලෝ වීල්ස්. ඒත් එක්කම මේකේ හම්බ වෙනවා විශේෂයෙන්ම අන්ඩර් ලැගේජ්. අපේ සයිඩ් එකෙන් බස් එකේ ෆුවල් ලිඩ් එක බලා ගන්න පුළුවන්. අපිට අක්ගාලා මේ අන්ඩර් ලැගේජ් එකේ ඩෝ එක ඕපන් කරලා බලමු. මෙන්න මේ විදිහට උඩට තමයි මේක ෆෝල්ඩ් වෙන්නේ. මේක විශේෂයෙන්ම ලොකු වාසියක් වෙනවා. අපි පාරක වගේ ඉන්නකොට අපේ බැගේජස් එළියට එහෙම නැත්නම් අවුට්ලෝඩ් කරනකොට එහෙම නැත්නම් ලෝඩ් කරනකොට මේක උඩට ෆෝල්ඩ් වෙන එකෙන් ලොකු ඉඩ ඉතිරියක් වෙනවා. ඒක අපිට ලොකු ප්ලස් පොයින්ට් එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඇතුලේ තියෙන ඉඩ ඉතාමත් වැඩි ඉඩක් හම්බෙලා තියෙනවා. මේක විශේෂයෙන්ම පාවිච්චි වෙන්නේ සාමාන්‍යයෙන් long term tours වලට. ඒ කියන්නේ අපේ පැසෙන්ජර්ස්ලාගේ බැගේජස් ගොඩක් මේ වගේ වාහනයක දාගෙන යනවා. ඉතින් ඒ ඕන පැසෙන්ජර්ස්ලා හැම කෙනෙක්ගෙම බැගේජස් වලට ඉඩ දීලා තමයි මේ අන්ඩර් ලැගේජ් එක ඩිසයින් කරලා තියෙන්නේ. අන්ඩර් ලැගේජ් එකේ යටින් කැමරාස් දෙකක් පොසිෂන් වෙලා තියෙනවා. මම ඒක බස් එකේ ඇතුලේදී පෙන්නන්නම්. මේකේ කැමරා සෙටප් එකටම ඒ කැමරා දෙකත් අයිති වෙනවා. අපි මේ විදිහට අපේ අන්ඩර් ලැගේජ් වල ඩෝ එක ක්ලෝස් කරගමු. එතකොට මේ බස් එකේ සයිඩ් වීව් එකේ විශේෂ දෙයක් තියෙනවා. මම කලින් කිව්වා වගේ මේකේ 360 කැමරා වලට මෙන්න මෙතනින් කැමරා එකක් පොසිෂන් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම බස් එකේ බොඩි එක මැදින් උඩට වෙන්න. අපි කොහොමද බස් එකේ පිටිපස්සට යන් ගොඩක් ක්ලීන් ලුක් එකක් තමයි තියෙන්නේ. මේකේ බොඩි එක දෙපැත්තෙන් සිග්නල් ලයිට්ස් පොසිෂන් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් තමයි අපේ බැටරි පැක් එකේ ඩෝ එක තියෙන්නේ. කොහොම මෙන්න පිටිපස්සට. ඉතින් අපි වාහනේ පිටිපස්ස ගැන කතා කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ LED ලයිට් එකක් හම්බෙලා තියෙනවා. මේ LED ලයිට් එකේ විශේෂත්වයක් තියෙනවා. මේක බස් එකේ ලෙෆ්ට් සයිඩ් එකකින් නම් රයිට් සයිඩ් එකට වෙනකම්ම එක දිගටම යා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බස් එකේ බ්‍රේක් කරනකොට හරි ලස්සනට මෙන්න මේ විදිහට යා වෙලා තමයි බ්‍රේක් එක වැඩ කරන්නේ. ඒත් එක්කම C9 කියලා මේ බස් එකේ මාදිරිය අපිට බලා ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඒත් එක්කම U-Tong කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. අපේ කැමරා එක පොසිෂන් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් උඩින්. ඒත් එක්කම U-Tong කියලා තව බ්‍රෑන්ඩින් එකක් තියෙනවා. මේක අපේ බ්‍රේක් ලයිට් එකක් විදිහට තමයි යූස් වෙන්නේ. මේ U-Tong C9 බස් එකේ තියෙන U-Chai එන්ජින් එකක් ඔයාලට මේ පේනවා වගේ මේ එන්ජින් එක මාර ස්මූත් එන්ජින් එකක්. අර බෙල්ට් එකයි එන්ජින් එක ළඟට සිලින්ඩර් ටර්බෝ ඩීසල් ඉන්ටර්කූලර් එන්ජින් එකක්. මේකේ කැපැසිටි එක 7.5 7.7 ලීටර් වගේ වෙනවා. පවර් එක ගත්තොත් ආසන්න වශයෙන් කිලෝවොට් 200ක වගේ අගයක් වෙනවා. එතකොට හෝස් පවර් වලින් ගත්තොත් හෝස් පවර්
280ක් වගේ තමයි වෙන්නේ. එතකොට ටෝක් එක ගත්තොත් නිව්ටන් මීටර් 1000ක් නිව්ටන් මීටර් 1100ක් විතර වෙනවා. එතකොට මේකේ ගියර් බොක්ස් එක ගත්තොත් ෆාස්ට් 6 ස්පීඩ් මැනුවල් ගියර් බොක්ස් එකක් තියෙන්නේ. එතකොට මේ බස් එක සාමාන්‍යයෙන් හෙවි ඩියුටි කමර්ෂියල් ගියර් බොක්ස් එකක් විදිහට තමයි මේ ගියර් බොක්ස් එක එන්නේ. ඒ කියන්නේ මේක ලෝ ගියර් වලත් හොඳ පුලින් පවර් එකක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම හයිවේ වල වගේ 6G එකේ ෆුවල් ඉකොනොමි එක වැඩි කරන්න උදව් වෙනවා. එන්ජින් ටෙම්පරේචර් සෙන්සර්ස් වලට අනුව ඔටෝමැටිකලි කන්ට්‍රෝල් වෙන ෆෑන් සිස්ටම් එක තමයි මේ තියෙන්නේ. ගොඩක් ඇඩ්වාන්ස් ෆෑන් සිස්ටම් එකක් තමයි මේ බස් එකේ තියෙන්නේ. අපි දැන් ආයෙත් බස් එකේ ඉස්සරහට ගිහලා ඩෝ එක ඕපන් කරලා බලමු. ඒකල ඇතුළටත් යන් මෙන්න මේ විදිහට තමයි මේකේ ඩෝ එක ඕපන් කරගන්න තියෙන්නේ. රිමෝට් කන්ට්‍රෝල් එක. බලන්න හරිම ලස්සනට ඩෝ එක ඕපන් වෙනවා. මේක ස්ලයිඩ් වෙන්න තමයි ඩෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් බස් එක ඇතුළටත් නැගලා බලමු. විශේෂ දෙයක් තියෙනවා මෙන්ෂන් කරන්න මේ බස් එකේ ඇතුළට නගිනකොටම අපිට මෙන්න මේ විදිහට සීට් එකක් හම්බ වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක. සීට් එක මම ඇතෑරියොත් අහපුව ෆෝල්ඩ් වෙනවා. ඉතින් මේක හම්බ වෙලා තියෙන්නේ මේ බස් එකේ ඇසිස්ටන්ට් එක. සමහර වෙලාවට බස් එකේ යන ගයිඩ් මේ සීට් එක යූස් කරන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම සමහර ගෙස්ලත් මේ සීට් එක යූස් කරන වෙලාවල් තියෙනවා. ඉතින් මේකට අපිට මෙන්න මේ විදිහට හෑන්ඩ් රෙස්ට් එකක් හම්බ වෙලා තියෙනවා. වාහනේ ඩෝ එක ක්ලෝස් කරගත්තා. ඉතින් අපි මේකේ ඩෑෂ්බෝඩ් එකෙන් වැඩේ පටන් ගමු. මෙතන අපිට හම්බ වෙලා තියෙනවා අපේ ෆියුස් බෝඩ් එකට ඇක්සස්. මම හිතන්නේ මෙතන තියෙන්නේ අපිට වයරින් වලට ඒ වගේම ෆියුස් බෝඩ් එකට වගේ ඇක්සස් වෙන්න ඩෑෂ්බෝඩ් එක ඇතුළේට. ඩෑෂ්බෝඩ් එක අල්ලනකොට මට තේරුණා හොඳ ක්වොලිටි ෆීල් එකක් තමයි තියෙන්නේ. මේක හાર્ඩ් ප්ලාස්ටික් වුණාට පොඩ්ඩක් හાર્ඩ් ප්ලාස්ටික් නෙමෙයි වගේ ෆීල් එකක් හම්බ වෙනවා. ක්වොලිටි ෆීල් එකක් තමයි හම්බ වෙන්නේ. මේ විදිහට U-tone කියලා බ්‍රෑන්ඩ් කරලා සිල්වර් කලර් ගානිෂ් එකක් ගිහින් තියෙනවා. ඒත් එක්කම ඔයාලට පේන ඇති මේකේ 2 tone කලර් එකක් වගේ ගිහින් තියෙන. මේක black ඒ වගේම මේක ash කලර් එකක් ගිහින් තියෙනවා. මේක ටිකක් සිල්වර් කලර් වගේ ගිහින් තියෙනවා. මෙන්න මේ සමහර තැන්වල ඒක හේතුවක් වෙලා තියෙනවා මේ බස් එකේ ඉස්සරහ ඩෑෂ්බෝඩ් එකට අර ලක්ෂරි ප්‍රීමියම් ලුක් එකක් ගේන්න. ඉතින් අර බොහොම සිම්පල් ක්ලීන් ලුක් එකක් තමයි ඩෑෂ්බෝඩ් එකේ තියෙන්නේ. මේකේ විශේෂම වැඩ ගැල්ල තියෙන්නේ මෙන්න මේ ඩ්‍රයිවිං සීට් එකේ. අපි නගලා බලමු. ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගමු. මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති මට නම් ෆීල් වුණා සීට් එක පල්ලට ගිහින් උඩට ආවා. මේක මේ විදිහට සීට් එක ඩිසයින් කරලා තියෙන්නේ සස්පෙන්ෂන් එහෙම නැත්නම් එයා සස්පෙන්ෂන් එකක් එක්කන් මේ බස් එක වාහනයක දුර ගමනක් යනකොට බොහෝ වෙලාවට මේ වාහනේ පාවිච්චි වෙන්නේ ගොඩක්ම ලොන්గ్ ටර්ම් එහෙම නැත්නම් ලොන්గ్ ඩිස්ටන්ස් ට්‍රැවල් වලට. ඉතින් ඒකෙදි ඩ්‍රයිවර්ට ගොඩක් කම්ෆර්ටබිලිටි එකක් තියෙන විදිහට ගමනක් යන තමයි මේ සීට් එක ඩිසයින් කරලා තියෙන්නේ. වාහනේ වලකට වගේ වැටුණාට දැනෙන්නේ නැහැ. පැය ගාණක් බස් එකේ එලවන් යන්න පුළුවන්. ඉතින් මේකේ ස්ටියරින් වීල් එක එහෙම ගත්තොත් හම්බෙලා තියෙන්නේ කාර් එකක වගේ මල්ටි ෆන්ක්ෂනල් කීස්. මම ඒක පෙන්නන්නම්. ඉතින් මට කලින් කියන්න වෙලුණා මේකේ හෑන්ඩ් රෙස්ට් එකකුත් හම්බෙලා තියෙනවා අපේ ඩ්‍රයිවර්ට. මේකේ ඩෑෂ්බෝඩ් එකට යන් ඔයාලට පේන ඇති විශේෂයෙන්ම දැන් මේ බස් එකක් වුණාම මේ බස් එක මැනුවල් නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපේ ගියර් ලීව් එකක් තියෙන්නේ ඩෑෂ්බෝඩ් එකේ. මේක හරිම කම්ෆර්ටබල් කියලා මට හිතෙනවා. අර ලොකු ගියර් ලීව් එකක් නැහැ. පොඩි ගියර් ලීව් එකක්. පොඩි කාර් එකක වගේ ගියර් ලීව් එකක් තියෙන්නේ. ටක් ගාලා ගියර් ටික මාරු කරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම මේකේ හම්බෙලා තියෙන ලොකු LED ඩිස්ප්ලේ එකක්. මේකේ වැඩ කැලි ගොඩක් තියෙනවා. අපි බලමු. මම කලින් කිව්වා වගේම මේකේ තියෙනවා 360 කැමරා view එකක්. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපේ හෝම් සෙටින්ස් එකට ගියාට පස්සේ මොනිටර් කියලා තියෙනවා. ඔයාලට බැක් වුණොත් බලා ගන්න පුළුවන්. මේකේ අපිට මීඩියා ඒ වගේම එයාර් කන්ඩිෂන් කන්ට්‍රෝල් එක මේ ඩිස්ප්ලේ එකෙන් මේකේ AC කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම Bluetooth ඒ වගේම E-Link ඒ වගේම අපිට මම කලින් කිව්වා වගේ මොනිටර් තියෙනවා. අපි මොනිටර් ගිහින් බලමු. මේකේ හම්බෙලා තියෙනවා මෙන්න මේ විදිහට back car and vehicle කියලා. අපි vehicle ගියාම බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ මේ බස් එකේ තියෙන කැමරා view එක. මේක 360 view එක නෙමෙයි. මේකෙදි අපිට හම්බෙලා තියෙනවා බලා ගන්න පුළුවන් කැමරා මෙතන 1 2 3 4 5 6 7 8ක් කැමරා 7ක් පොසිෂන් වෙලා තියෙනවා මේ බස් එකේ. මම කොහෙද කියලාත් කියන්නම්. මෙතන තව එකක් අපිට ස්පේස් තියෙනවා. තව කැමරාවක් අපිට කැමති තැනක හයි කරගන්න. ඔයාලා බලන්න මම මෙන්න මේකේ බ්‍රේක් පැඩල් එක පාගනකොට මෙන්න මේ විදිහට මේ මෙන්න මෙතන මගේ සපත්තුව ගිහින් බ්‍රේක් පැඩල් එක පාගනවා. ඒ වගේම ඇක්සලරේටර් එක ඒ වගේම මෙන්න මෙතනින් මම ක්ලච් එක පාගනවත් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී බලන්න මේකේ ටෙක්නොලොජි එක කොච්චර යූස් කරලා තියෙනවද කියලා. විශේෂයෙන්ම මේ U-tone කියන බස් එක ලංකාවට ආනයනය කරන්නේ NCG කම්පැනි එකෙන්. ඔයාලා දකින්න ඇති ඒගොල්ලෝ වීඩියෝ එකක් දාලා කියලා තිබුණා මේ බස් එක කොච්චර දුරක කොහෙ ගියත් ඩ්‍රයිවර් එලවන විදිය කොහොමද කියලා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි මේ බස් එකේ තියෙන විශේෂත්වය. මේක කාර් එකකට වඩා ටෙක්නිකල් කියලා මට හිතෙන්නේ ඒකයි. අපි කොහොමම මේකේ ස්ටියරින් වීල් එක ගැන කතා කරමු. බලන්න මේකේ මල්ටි ෆන්ක්ෂනල් කීස් හම්බෙලා තියෙනවා. මම මේ බස් එකක පළවෙනි වතාවට තමයි මල්ටි ෆන්ක්ෂනල් කීස් දැක්කේ. ඒත් එක්කම U-tone කියලා බ්‍රෑන්ඩ් කරලා හරිම කම්ෆර්ටබල් ස්ටියරින් වීල් එකක් තියෙනවා. අපි ස්ටාර්ට් කරගමු බස් එක. ස්ටාර්ට් කරගන්නකොට ඔයාලා බලන්න මේකේ මෙන්න මේ ඉන්ස්ට්‍රුමන්ට් ක්‍රස්ට් එක කොච්චර ලස්සනට වැඩ කරනවද කියලා. ඔන්න බලන්නකො ස්ටාර්ට් කරනකොට.
මම හිතන්නේ ඔයාලට බස් එක ස්ටාර්ට් වුණා කියන එකේ සද්දයක්වත් ඇහෙන්නේ නැතුව ඇති. ඇත්තටම කාර් එකක් ස්ටාර්ට් වුණාට වඩා කම්ෆර්ටබල් බස් එක ස්ටාර්ට් වුණා. බලන්න මේකේ මීටර් ක්‍රස්ට් එක මාර ලස්සනයි. টොප් ස්පීඩ් එක අපිට හම් වෙලා තියෙනවා 140ක්. ඒත් එක්කම ගොඩක් ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ ගියර් පොසිෂන් එක බලා ගන්න පුළුවන්. නිව්ටන් ගියර් එකේ දැන් තියෙන කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ RPM එක මේ හැමදේම මේකේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ස්ට්‍රුමන්ට් ක්‍රස්ට් එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. අපි අද මේ රිවිව් එකට ගේන වාහනේ ඔයාලට හයර් එකකට ගන්න පුළුවන්. මේ වාහනේ විතරක් නෙමෙයි ඔයාලට ඕනම ප්‍රමාණයකින් බස් හයර් එකකට ගන්න පුළුවන්. මේ දැන් ඔයාලට යටින් පේන නම්බර්ස් වලින් අපිව කන්ටැක්ට් කරගන්න. කන්ටැක්ට් කරගෙන අදම ඔයාලට ඕන බස් එක බුකින් එක දාගන්න. හරි. මම දැන් කියන්නම් මේකේ මේ ඔයාලට පේන ඇති මාර ස්විච් ගොඩක් තියෙනවා. අපේ ඩ්‍රයිවර්ගේ ලෙෆ්ට් සයිඩ් එකෙන් රයිට් සයිඩ් එකෙන් දෙකෙන්ම ස්විච් ගොඩක් තියෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන් වාහනේ ඇතුලේ තියෙන. එහෙම නැත්නම් ඉන්ටීරියර් එකට සම්බන්ධ සියලුම ලයිට් වල ස්විචස් ටික මෙන්න මේ විදිහට ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඔයාලට දැන් මේ පේනවා වගේ. ඒත් එක්කම ඔන්න ඔය විදිහට බස් එක ඇතුලේ මාර ලක්ෂරි ලුක් එකක් හම්බ වෙනවා මේ ලයිට්ස් ඔක්කොම ඔන් කරාම. ඒත් එක්කම මෙතන යටින් අපිට හම්බ වෙලා තියෙනවා මේ ඩෝ එක ඕපන් කරගන්න පුළුවන්. ඒ වගේම ක්ලෝස් කරගන්න ස්විච් එක. මම ඒක ඩෝ එක ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති දැන් ඩෝ එක ඕපන් වෙනවා. හරිම ස්මූත්. ඒ ඔක්කොම වැඩ කරනවා. අපි එළිය සද්ද වැඩි නිසා මෙන්න මේ විදිහට ඩෝ එක ක්ලෝස් කරගමු. ඒත් එක්කම මෙතනින් අපිට හසාඩ් ලයිට් එකේ ස්විච් එක හම්බෙලා තියෙනවා. ඒත් එක්කම මෙතනත් තව ලයිට් එකක ස්විච් එකක් හම්බෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපිට හම්බෙලා තියෙනවා USB outlet එකක්. මෙන්න මෙතනින් ඒ වගේම මම කලින් කිව්වා වගේ මේකේ LED ඩිස්ප්ලේ එකක් හම්බෙලා තියෙනවා. මේකේ එයාර් කන්ඩිෂන් කන්ට්‍රෝලර්ස් ඉතින් හම්බෙලා තියෙනවා. මට කලින් කියන්න බැරි වුණා මේ තියෙන්නේ මේ බස් එක ඇතුලේ මොනිටර් සිස්ටම් එකනේ. ඒ කියන්නේ මේ බස් එක ඇතුලේ මොනිටර් වෙන විදිය. මේ තියෙන්නේ අපේ ඩ්‍රයිවර් ඉන්න තැන උඩින් තියෙන කැමරාව. මෙන්න මෙතන මම මේ ඇඟිලි දික් කරන්නේ අන්න එතන කැමරාව. ඒත් එක්කම මේ තියෙන්නේ අපේ ඉස්සරහින් තියෙන කැමරාව. මේ තියෙන්නේ ඩ්‍රයිවර් එලවන තැන යටින් තියෙන කැමරාව. මේ කැමරාව විශේෂයෙන්ම පාවිච්චි කරනවා ඇක්සිඩන්ට් එකක් වගේ වුණාම බස් එක ඩ්‍රයිවර් ඒ වෙලාවේ සපත්තු දාගෙනද හිටියේ. එහෙම නැත්නම් සේෆ්ටි ෆීචර් එකක් විදිහට ඒ වගේ කැමරා එකක් පොසිෂන් වෙලා තියෙනවා. ඒත් එක්කම අපේ බස් එක ඇතුලේ මෙන්න මේ විදිහට තව කැමරා දෙකක් තියෙනවා. අපේ සීට්ස් වල ඉන්න පැසෙන්ජර්ස් ලගේ විස්තර බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ අන්ඩර් ලැගේජස් ඒ කියන්නේ මම කලින් අරලා පෙන්නුව යට ලැගේජ් වල තියෙනවා එකක්. ඒ කියන්නේ මේකත් ගොඩක් පාවිච්චි වෙනවා. ඇතුලේ තියෙන බඩු මොනවා හරි එහෙට මෙහෙට රෝල් වෙනවා නම් එහෙම නැත්නම් යට ඒ කියන්නේ මේ අන්ඩර් ලැගේජ් වල මොනවා හරි ගිනි ගැනීමක් අන්න ඒ වගේ දෙයක් වුණොත් මේ කැමරා එකෙන් අපිට ලොකු උදව්වක් තියෙනවා. ඒත් එක්කම මෙන්න මෙතන කැමරා එකක් හම්බෙලා තියෙනවා අපේ ඩිකි ස්පේස් එකේ පිටිපස්සෙන්. ඒත් එක්කම මේ කැමරා එක තමයි අපේ රියර් වීව් එකේ කැමරා එක. ඔන්න ඔය විදිහට තමයි මෙතන තියෙන කැමරා 6යි 7යි 8ක් අපිට තව කැමරා එකක් හයි කරගන්නත් ඒගොල්ලෝ ස්පේස් එකක් දීලා දෙනවා. මෙන්න මෙතන තියෙන තව කැමරා එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන ඉස්සරහ කැමරා එක මම මේ අතින් වහනකොට මේ වැහෙන්නේ. මේකත් කැමරා එකක්. ඉතින් මම ඔයාලට කලින් කිව්වා ඉන්ස්ට්‍රුමන්ට් ක්‍රස්ට් එක ගැන. මේකේ ඒ වගේම ස්ටියරින් වීල් එක ගැන. මේ වාහනේ රයිට් සයිඩ් එකෙන් අපිට හම්බෙලා තියෙනවා අපේ වයිපර් ලීවර්ස් කන්ට්‍රෝලර්ස්. ඒක සාමාන්‍ය කාර් එකක තියෙන විදිහට. ඒත් එක්කම ලෙෆ්ට් සයිඩ් එකෙන් අපිට හම්බෙලා තියෙනවා අපේ හෙඩ්ලයිට් ඇඩ්ජස්ට්මන්ට්, සිග්නල් ලයිට් ඇඩ්ජස්ට්මන්ට් අන්න ඒ වගේ දේවල්. මේකේ තියෙන ලොකුම විශේෂම ෆීචර් එකක් තමයි මේ අපේ රයිට් සයිඩ් එකෙන් හම්බෙන ලීව් එකෙන් මේකේ රිටයර්ඩ් බ්‍රේක් සිස්ටම් එකක්. ඒ කියන්නේ රිටයර්ඩ් බ්‍රේක් සිස්ටම් එකක් කියන්නේ ඒක එන්ජින් බ්‍රේක් සිස්ටම් එකක්. සාමාන්‍යයෙන් ඒක පාවිච්චි වෙන්නේ කන්දක් පල්ලට යනකොට වගේ. විශේෂයෙන්ම මේ බස් එක දිගට බ්‍රේක් එක පාගගෙන යන්න ඕනේ නැහැ. මෙන්න මේ ලීව් එකෙන් පුළුවන් බොහොම පරිස්සමෙන් ඒ කන්ද බහින්න. ඒ කියන්නේ ඇඟට දැනෙන්නේ නැති වෙන්න මේ වාහනේ කඳු පල්ලම් වල එළවීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ලීව් එකෙන්. මේ වාහනේ විශේෂ බ්‍රේක් පද්ධතියක් තියෙනවා. මේ තියෙන්නේ අපේ ඩ්‍රයිවර්ගේ රයිට් සයිඩ් එකෙන් හම්බෙලා තියෙනවා. මේකට කියන්නේ රිටයර්ඩ් බ්‍රේක් කියලා. ඉතින් මේක වැඩ කරන්නේ එන්ජින් එකෙන් තමයි මේ බ්‍රේක් එක වෙන්නේ. මේක වැඩිම අපිට ඕන වෙන්නේ හිල් ඇසිස්ට් කන්ට්‍රෝල්. මේ ලීව් එකට කියනවා හිල් ඇසිස්ට් කන්ට්‍රෝල් කියලා. ඉතින් මේක විශේෂයෙන්ම ඕන වෙන්නේ ඩ්‍රයිවර් අපි හිතමු කන්දක් වගේ යනකොට උදාහරණයකට ඔයාලා දන්නවා ඇති මේ වෙනකොට අපේ මේ ළඟකදී මෑතකදී සිද්ධියක් වුණා අනතුරක් වුණා ඇල්ලේදී බස් එකක් පල්ලට ගිහිල්ලා අන්න ඒ වගේ ප්‍රශ්න වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ බ්‍රේක් එකම පාගම් මේ වාහනේ එලවන්න ඕනේ නැහැ. මේ රිටයර්ඩ් බ්‍රේක් එක. ඒ කියන්නේ ලීව් එකෙන් ටක් ගාලා පල්ලමක උනත් හිමීට බස් එක යන්න අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මාර ස්මූත් බ්‍රේක් සිස්ටම් එකක් ඒක. අපිට ට්‍රැෆික් එකේදී වගේ වුණත් මේ බ්‍රේක් එක ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔහොම අපි ඩ්‍රයිවර්ගේ රයිට් සයිඩ් එකට આવොත් මෙන්න මේ ස්විචස් මොනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ හෝර්න් එක මේ විදිහට ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ වාහනේ AC එකේ ෆෑන් එක ඔන් ඔෆ් කිරීමේ හැකියාව මෙන්න මේ විදිහට තියෙනවා. ඒත් එක්කම අපිට Wi-Fi access එකේ ස්විච් එකක් මේකේ මොනිටර්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ TV හම්බ වෙලා තියෙනවා. අන්නේ TV වල ස්විච් හම්බ වෙලා තියෙනවා. ඒ වගේ මේ වාහනේ කාර් එක වගේ බොහෝ විට මට නම් ෆීල් වෙන්නේ මේ වාහනේ ගමනක් යනකොට කාර් එකකට වඩා හොඳ බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා කියලා. මොකද මේකේ අපිට ABS සිස්ටම් එකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් අපිට පොඩි ලීව් එකක් හම්බ වෙලා තියෙනවා. මේක බලන්නකො. මේක හම්බ වෙලා තියෙන්නේ අපේ
අපේ සයිඩ් මිරර්ස් වලට ඒ කියන්නේ මෙන්න මේ සයිඩ් කණ්ණාඩි වල මේ ඩ්‍රයිවර්ට එළියට බහින්න නැතුව ඔයාලට පේන ඇති අත දාලා Tamanට ඕන දිහාව බලා ගන්න විදිහක් නැහැ. ඉතින් මේකෙන් අපිට පුළුවන් අන්න අර ඔයාලා දැන් පේන විදිහට ලෙෆ්ට් සයිඩ් එකට සහ රයිට් සයිඩ් එකට සයිඩ් කණ්ණාඩි හරව ගන්න. සයිඩ් කණ්ණාඩි හරව ගන්න. ඉතින් ඒකත් ගොඩක් ලක්ෂරි ෆීචර් එකක් මේ වගේ බස් එකකට එන. ඒත් එක්කම මේකේ පේනවද දන්නේ මෙන්න මෙතනින් හම්බෙලා තියෙනවා මේකේ හෑන්ඩ් බ්‍රේක් එක. මේකත් ගොඩක් විශේෂ දෙයක්. මේකේ ලොකු හෑන්ඩ් බ්‍රේක් ලීවර් එකක් හම්බෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රික් පාකින් තමයි මේකට හම්බෙලා තියෙන්නේ. මම බ්‍රේක් එක පාගල ඉවරලා ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අන්න හෑන්ඩ් බ්‍රේක් එක ඇතෑරියා. දැන් බස් එක යනවා පස්සහට. ඔන්න බලන්න ඔන්න බස් එක පස්සට යනවා. ඒත් එක්කම මේක උඩට මෙහෙම ඇදලා හෑන්ඩ් බ්‍රේක් එක ආපහු ඔන්න දැන් හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දා. දැන් බස් එක හෑන්ඩ් බ්‍රේක් එකෙන් තමයි තියෙන්නේ. ඒ වගේම අපේ ඩ්‍රයිවර්ට පොඩි ස්පේස් ඒරියාස් හම්බෙලා තියෙනවා. පොඩි ෆයිල් එකක් වගේ දාගන්න. ඒ වගේම කප් හෝල්ඩර් එකක් හම්බෙලා තියෙනවා. මොන හරි ඩ්‍රින්ක් එකක් වගේ දානවා නම් කප් හෝල්ඩර් එකක්. ඒ වගේම මෙතනින් පොඩි ස්පේස් ඒරියා එකක් හම්බෙලා තියෙනවා ඩ්‍රයිවර්ට. ඔය ටික තමයි විශේෂයෙන්ම මෙන්ෂන් කරන්න තියෙන්නේ. ඩ්‍රයිවිං සීට් එකට ආවම තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් එක්කම අපේ මේක නම් සාමාන්‍යයෙන් බොහෝ වාහනවල බස් එක වුණත් දැක ගන්න පුළුවන් පොඩි මිරර් එකක් හම්බෙලා තියෙනවා පිටිපස්ස මොකද වෙන්නේ කියලා බලාගන්න. ඒත් එක්කම ඩ්‍රයිවර්ට මෙන්න මේ විදිහට සන් කර්ටන් එකක් හම්බෙලා තියෙනවා අපේ රයිට් සයිඩ් එකෙන්. මේක අවුව වගේ තියෙන වෙලාවක වැදගත් වෙනවා. ඒත් එක්කම මේකේ ඉස්සරහිනුත් අපිට හම්බෙලා තියෙනවා සන් කර්ටන් එකක්. මෙන්න මේ විදිහට ඩ්‍රයිවර්ට ඕන ගානට අවුව තියෙන වෙලාවක විශේෂයෙන්ම හයිවේ එකේ වගේ යනකොට ගොඩක් S2කට අවුව වැටෙන වෙලාවට මේක හිමේ කරලා අපිට ඕනේ ගානට ඇඩ්ජස්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේක ඩ්‍රයිවර්ට තමයි හම්බ වෙන්නේ. ඉතින් ඔහොමම දැන් අපි බස් එකේ පිටිපස්සට ගිහින් පිටිපස්ස විස්තර ගැන බලමු. මම කලින් කිව්වා වගේ මේ ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නකොට මාර කම්ෆර්ටබල් ෆීල් එකක් හම්බ වෙනවා. ඉතින් අපි මේ බස් එකේ වැදගත්ම ඒරියා එක එහෙම නැත්නම් පැසෙන්ජර් ඒරියා එකට යන්න ටක් ගාලා ඒත් එකම මම පොඩ්ඩක් මෙන්ෂන් කරන්න මෙන්න මෙතනින් අපිට කුෂන් එකක් ඒ කියන්නේ මෙන්න මේ විදිහට ලීව් එකක් හම්බෙලා තිනවා. මේක වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ අපේ බස් එකේ මම කලින් කිව්වා වගේ මේ වගේ බස් එකක ටුවර් එකක් යනකොට ගයිඩ් කෙනෙක් ගයිඩ් කරනවා. ඉතින් අන්නේ ගයිඩ්ට මේ විදිහට යනකොට බස් එක ලොකු වේගකින් යනවා වෙන්න පුළුවන්. සමහර විට එකපාරට බ්‍රේක් පාරක් ගහන වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකදී මේකට හේතු වෙලා ගයිඩ්ට එක්ස්ප්ලේන් කරන්න පුළුවන් එයා කියන දේවල්. මේ බස් එකේ මුළු ආසන සංඛ්‍යාව ආසන 29ක්. ඒකට අපේ ඩ්‍රයිවර් සීට් එකයි ඇසිස්ටන්ට් සීට් එකයි දෙකමත් එකතු වෙනවා. ඉතින් පැසෙන්ජර් ඒරියා එකට යනකොට ඔයාලට පේනවා ඇති දැන් දවල් හින්දා නම් පේන්නේ නැතුව ඇති මේකේ කැබින් එක ඇතුලේ කියන්නේ මේ පැසෙන්ජර් ඒරියා එක ඇතුලේ ලයිට් ගොඩක් පොසිෂන් වෙලා තියෙනවා. මම දාලා තියෙනවා. ඒත් එක්කම මේකේ තව මේ යටින් ඒ කියන්නේ ෆ්ලෝ එකකිනුත් අපිට ලයිට්ස් හම්බෙලා තියෙනවා. ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේකේ නම් බ්ලූ කලර් එකෙන් තමයි හම්බෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට දැන් ඔයාලට මේ පේනවා වගේ දිගටම ලයිට්ස් ගිහින් තියෙනවා. මේක ගොඩක් ලස්සනයි රැයට. මම කිව්වා වගේ කලින් කිව්වා වගේ මේකේ ඇතුලේදී එයාප්ලේන් එක හම්බ වෙන ෆීල් එකක් හම්බ වෙනවා. ඒ විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයාප්ලේන් එක කැබින් එකක් වගේ තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ වාහනේ කියන්නේ මේ බස් එකේ ලැගේජ් ස්පේස් එක මෙහෙම උඩින් හම්බෙලා තියෙනවා අපේ දෙපැත්තෙන්ම. මේ විදිහට සුදු පාටින් ලයිට් එකක් ගිහින් තියෙනවා දිගටම. මේකේ මේ ලැගේජ් ස්පේස් එක අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් මෙන්ෂන් කරලා තියෙනවා මීටර් එකකට එහෙම නැත්නම් මීටර් එකක දුරට කිලෝග්‍රෑම් 10ක් බර දාන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මෙතන ස්පේස් එකක් හම්බෙලා තියෙනවා පොඩි ලොබි එකක්. මේක ඇතුළට පොඩ්ඩක් සේෆ්ටි දේවල් දාගන්න පුළුවන්. ඒත් එක්කම මේකත් පොඩි කූල් බොක්ස් එකක් වගේ කියන්න පුළුවන්. මොකද මේකේ ඇතුළෙනුත් අපිට AC වෙන්ට් එකක් හම්බෙලා තියෙනවා. මට අත දානකොට හොඳට ෆීල් වෙනවා AC එක එනවා. මේ වෙලාවේ බස් එක ස්ටාර්ට් එකේ තියෙන්නේ. ඉතින් මේක මේ වගේ රබර් ෆිනිෂින් එකක් තියෙන්නේ. එතකොට මේක ක්ලෝස් කරාට පස්සේ හොඳට ඒක ඇතුලේ කූල් එක තියාගන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ විදිහට අපේ රීඩින් ලයිට්ස් ඒ වගේ දේවල් හම්බෙලා තියෙනවා. විශේෂයෙන්ම මම සීට් එකේ ඉඳගෙන පෙන්නන්නම්. මේකේ අපිට හම්බ වෙනවා රීඩින් ලයිට් එකක්. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් රීඩින් ලයිට් එකක් හම්බෙන්නේ. ඔන් ඔෆ් කරගන්න පුළුවන් මේ ඔප්ෂන් ටික මෙතනින් හම්බෙලා තිනවා. ඒ වගේම අපේ ඉන්ඩිවිජුවල් AC වෙන්ට් එකක් හම්බෙලා තිනවා. මේකේ හැම පැසෙන්ජර් කෙනෙක්ටම මේ වගේ දේවල් නම් සාමාන්‍යයෙන් AC බස් එක බලා ගන්න පුළුවන් දේවල්. ඒත් එක්කම මේ සීට් එකට යටින් අපිට ෆස්ට් එඩ් බොක්ස් එකක් හම්බෙලා තිනවා. ඒකත් මේ බස් එක ගන්නකොටම හම්බ වෙන දෙයක්. මෙන්න මෙතනින් දැන් ඒක ලොක් කරලා තියෙන්නේ. දැන් මේකේ මම මේ ඉස්සරහම සීට් එකේ නිදාගත්තේ පැසෙන්ජර්ලාගේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහම සීට් එකේ ලොකු ලෙග් ස්පේස් එකක් තියෙනවා. හෙඩ් රූම් එක ගත්තොත් ඉතින් කතා කරන්න දෙයක් නැහැ බස් එකන්නේ. හැබැයි මේ ස්පේස් එක ඉස්සරහ සීට් එකේ කොහොමද ඇඩි අපි පස්සහට ගිහින් බලමු පස්සහ කොහොමද කියලා. මම මේකේ මේ දෙවෙනි සීට් එකෙන් ඉඳ ගන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙත් හොඳ ලෙග් ස්පේස් එකක් හම් වෙලා තියෙනවා. හෙඩ් රූම් එක ගැන කතා කරන්න ඕනේ නෑ. මේක බස් එකක්. ඒත් එක්කම අපිට මේ හැම සීට් එකකටම ඉන්ඩිවිජුවල් හෑන්ඩ් රෙස්ට් එකක් හම් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඒක අපිට ඕන ලෙවල් එකට පොසිෂන් කරගන්න පුළුවන්. ඒ වගේම මේක ආපහු පළ ටිල්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ හම් වෙන සීට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් මෙහෙම ඉඳගත්තාම අපේ කකුල් දෙකයි මේකයි මාර කම්ෆර්ටබල් විදිහට තමයි මට ෆීල් වෙන්නේ. විශේෂයෙන්ම මේක හම් වෙන සීට් එක රෙක්ලයින් සීට් එකක්. ඒ කියන්නේ මෙන්න මෙතනින් ස්විච් හම් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ස්විචස් දෙකක්.
මෙන්න මේ විදිහට සීට් එක ඉස්සරහට පිටිපස්සට ගන්න පුළුවන්. මේ හැම සීට් එකක්ම ඉන්ඩිවිජුවලි රෙක්ලයින් සීට් තමයි හම්බෙලා තියෙන්නේ. ඒක විශේෂයෙන්ම අපිට හම්බෙන ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපේ පැසෙන්ජර්ට ෆුඩ් රෙස්ට් එකක් හම්බෙලා තියෙනවා. බලන්න ඒක මෙන්න මේ විදිහට අපිට මේ එක ලෙවල් එකකට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙහෙම යටට මෙන්න මේ ලෙවල් එකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මම හිතන්නේ මේකේ මෙන්න මේ ගානට ඒ වගේම මෙන්න මේ සයිස් එකට ඒකේ ලෙවල් 3ක් තියෙනවා. අපිට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න. ඒ වගේම තමන්ට ෆුට් රෙස්ට් එක ඕනේ නැත්තම් මේ විදිහට ෆෝල්ඩ් කරලා තියාගන්න පුළුවන්. මේ හැම සීට් එකකටම ඉන්ඩිවිජුවලි පවර් අවුට්ලට්ස් හම්බෙලා තියෙනවා. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක මේ විදිහට වැහිලා තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට හම්බෙලා තියෙනවා. ඉතින් මේ පවර් අවුට්ලට්ස් හම්බෙලා තියෙන්නේ USB-C පෝට් විදිහට. ඒ කියන්නේ ඔයාලට මේකට C පෝට් එකක් කනෙක්ට් කරලා ඔයාගේ ඕනම දෙයක් charge කරගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එකම මේ හැම සීට් එකකටම පොඩි ස්පේස් එකක් මේ විදිහට හම්බෙලා තියෙනවා. පොඩි ෆයිල් එකක් වගේ දෙයක් දාගන්න. මේ විදිහට hand grip එකක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම සීට් එකේ පිටිපස්ස headrest එක ගත්තොත් ඔයාලට පේන ඇති දැන් මේ නිල් පාටින් තියෙන cushion එක මාර comfortable. දුර ගමනක් වගේ යනකොට සෑහෙන comfortability එකක් තියෙනවා කියලා තමයි මට නම් මේකේ නගිනකොටම තේරුනේ. comfortability කියන එක තමයි main focus කරලා තියෙන්නේ. ඉතින් අපි පිටිපස්සට යන්. අපි දැන් බස් එකේ පිටිපස්සටත් යන්. මම මේකේ mention කරන්න ඕන දෙයක් තියෙනවා. මේ බස් එකේ සාමාන්‍යයෙන් හැම බස් එකකම වගේ හදිසියකට එක්සිට් වෙන්න අපිට හම්බ වෙනවානේ එක්සිට් ඩෝ එකක්. එහෙමත් නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඉමර්ජන්සි එක්සිට් ඩෝ එක මෙතනින් පොසිෂන් වෙලා තියෙන්නේ. මේකේ උඩින් තමයි ඉමර්ජන්සි ඩෝ එක තියෙන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද මේකේ හදිසියකදී එහෙම නැත්නම් ඉමර්ජන්සි කියන අවස්ථාවකදී එළියට යන්නේ කියලා මේ ඩෝ එක උඩ අතට ඕපන් කරන්න පුළුවන්. බොහොම පහසුවෙන් ඕපන් කරගෙන මේ සීට් එකක් උඩට හරි නැගලා ටක් ගාලා එළියට යන්න තමයි තියෙන්නේ. ඒක මට නම් හිතෙනවා පුහුණු වීමක් නැති කෙනෙකුට අමාරුද කියලා. සමහර විට පිරිමි කෙනෙකුට වගේ නම් පුළුවන් වෙයි. ගැහණු කෙනෙකුට වගේ නම් ටිකක් අමාරු වෙයි. මොකද උඩින් තමයි එළියට පනින්න ඩිසයින් කරලා දෙන්නේ. ඒකටත් මොකක් හරි විශේෂ හේතුවක් ඇති. ඉතින් මේ බස් එක පුරාවටම අපිට බලා ගන්න පුළුවන් ෆිட் ග්ලාස්. ඒ කියන්නේ මේ ග්ලාස් එකක්වත් අපේ පැසෙන්ජර්ස්ලාට අරින්න බෑ. පිටිපස්සාම සීට් එකේට හම්බ වෙන ග්ලාස් එක විතරක් අපිට මැනුවලි ඇඩ්ජස්ට්මන්ට් එකක්. ඒ කියන්නේ මැනුවලි ෆෝල්ඩ් කරගන්න හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ පිටිපස්සාම ඉන්න පැසෙන්ජර් අපි පිටිපස්සාම සීට් එකට ගිහින් බලමු කොහොමද මේකේ කම්ෆර්ටබිලිටි එක ඒ වගේම ලෙග් ස්පේස් වගේ කොහොමද කියලා. මේකේ මෙන්න මේ විදිහට මැදින් ඉඳ ගන්න පුළුවන්. මේකේ හම්බෙලා තියෙනවා AC vent. මෙන්න මේ විදිහට පිටිපස්සටත් ඔයාලට බලා ගන්න පුළුවන්. සෑහෙන AC vent ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. ඉතින් මට පිටිපස්සට ආවම අය කතා කරන්න දෙයක් නැහැ. සීට් එකේ හම්බ වෙනවා හොඳ ස්පේස් එකක්. පිටිපස්ස ඉතින් විශේෂයෙන් මෙන්ෂන් කරන්න දෙයක් නැහැ. ඔයාලට පේනදි හතර වටෙන්ම හම්බෙලා තියෙනවා AC vent. මේකේ ඒ කියන්නේ AC එක ෆෑන් ස්පීඩ් අඩු වුණත් මට හිතෙනවා හොද්දට ඇති කියලා. මොකද හැම තැනකම AC vent එහෙම නැත්නම් මේ AC කවුළු දීලා තියෙනවා. මම කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට අපේ ග්ලාස් එක පිටිපස්සම ග්ලාස් එක විතරක් මේ වාහනේ අරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපෝ වහමු සද්ද එළියේ වැඩි සෑහෙන්න. ඉතින් තව දෙයක් තියෙනවා මේකේ කියන්න ඕන. මට ඉස්සරහට ආවම තමයි මටත් මතක් වුණේ මේ හැම සීට් එකකටම ඉන්ඩිවිජුවලි සීට් බෙල්ට් එකක් හම්බ වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ නැහැ අපිට ලංකාවේ ඇතුලේ තියෙන ලර්ලන්ඩ් වගේ බස් එකක. ලර්ලන්ඩ් වගේ බස් එකක සමහර වෙලාවට ඩ්‍රයිවර්ටත් සීට් බෙල්ට් එක නැහැ. ඉතින් මේ පැසෙන්ජර් හැම සීට් එකකටම ඉන්ඩිවිජුවලි හම්බෙලා තියෙනවා සීට් බෙල්ට් එක. ඉතින් ওই ටික තමයි මේ බස් එකේ කතා කරන්න තියෙන්නේ. හරිම සරලයි. ඉතින් මේක ගැන කතා කරනකොට මම කලින් කිව්වා වගේ මේ බස් එකේ ගමනක් යනකොට තනිකරම ෆීල් වෙන්නේ එයාප්ලේන් කැබින් එක ෆීල් එකක්. මට නම් මාර ලක්ෂරි ෆීල් එකක් තමයි මේක ඇතුලේ ෆීල් වෙන්නේ. එතකොට මේ බස් එකේ මම එළියට යන්නේ නැතුව ඇතුලින්දම කියන්නම් මේකේ පාවිච්චි වෙන දේවල් මොකද එළිය සද්ද වැඩි. ඉතින් මේකේ පාවිච්චි වෙන්නේ එයා සස්පෙන්ෂන්. ඒ කියන්නේ බැලුන් එකක් එයා බැලුන් එකක් උඩ තමයි මේ වාහනේ තියෙන්නේ. මේකේ දුණු පාවිච්චි වෙන්නේ. එහෙම නැත්නම් ස්ප්‍රින් මේ කිසිම දෙයක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒක විශේෂ හේතුවක් වෙනවා. අර බැලුන් එකක් උඩ යනවා වගේ තමයි මේ බස් එකේ යනකොට හම්බ වෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා වාහන ගැන දන්න කෙනෙක් නම් වාහනේ බර වැඩි වෙන්න කම්ෆර්ටබිලිටි එක වැඩි වෙනවා වාහනේ. දැන් උදාහරණයකට බෙන්ස් එකක් වගේ ගත්තොත් ටිකක් බරින් වැඩි වාහනයක්නේ. බෙන්ස් එකේ බර වැඩි වෙන එකම හේතුවක් වෙනවා වාහනේ කම්ෆර්ටබිලිටි එකට. එතකොට මේ වාහනේ තියෙන්නේ බැලුම් හතරක් උඩ. ඒ කියන්නේ බැලුම් හතරක් උඩ තමයි වාහනේ තියෙන්නේ. ඒක උඩ සාමාන්‍ය මේ බස් එකේ බර ටොන් 10ක් 11ක් වගේ ප්‍රමාණයක් වෙනවා. එතකොට හිතන්න මේ වගේ ලොකු බරක් බැලුම් හතරක් උඩ තියාගෙන යනකොට මොන වගේ කම්ෆර්ටබිලිටි එකක් පැසෙන්ජර් ඇතුළේ කියලා ඇත්තටම අහසේ යනවා වගේ තමයි ෆීල් වෙන්නේ. මාර කම්ෆර්ටබිලිටි එකක් තියෙනවා බස් එක ඇතුලේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේක විශේෂයෙන්ම මෙන්ෂන් කරන්න ඕන ලොන්గ్ ටර්ම් ට්‍රැවල් වලට තමයි යූස් කරන්නේ. ඒ කියන්නේ පැසෙන්ජර්ට ඩ්‍රයිවර්ට ලොකු වෙලාවක් බස් එකේ එක දිගට ගමනක් යන්න තමයි මේ වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මම මේ කලින් කිව්වා උඩින් මේකේ දිගටම හම්බෙලා තියෙනවා අපේ ලැගේජ් ස්පේස් එකක්. ඒකත් ක්වොලිටි එකෙන් ගොඩක් වැඩි. ඒකේ යටින් හම්බෙලා තියෙනවා අපේ හැම සීට් එකකටම AC වෙන්ට් එක ගානේ, ඒ වගේම ලයිට් එක ගානේ. ඉතින් මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. මම ඒක ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් මේ බස් එකේ හම්බ වෙන විශේෂම ස්පෙෂල් ෆීචර් එකක් තමයි මෙන්න මේ ෆ්‍රිජ් එක. ඒ කියන්නේ මේ බස් එකට ෆ්‍රිජ් එකක් හම්බ වෙනවා. අපිට ඕනම දෙයක් කූල් කරලා තියාගන්න. සාමාන්‍යයෙන් මේ ෆ්‍රිජ් එක හොද්ද කූල් එකක් තියෙනවා. මම පෞද්ගලිකව දන්නවා මේක අපි වතුර බෝතලයක් වගේ දාගන්න. ඒ වගේම සාමාන්‍යයෙන් හොඳ කූල් එකක් තියෙන දෙයක්
කූල් එක දිගටම තියාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රිජ් එක උඩින් මං හිතන්නේ මෙතන පොසිෂන් වෙලා තියෙනවා කප් හෝල්ඩර්ස් දෙකක්. ෆ්‍රිජ් එකට ලොක් එකක් තියෙනවා. ඒ වගේම තවත් මේ බස් එකේ මං කලින් කිව්වා ස්විච් එකත් ඔයාලට පෙන්වනවා. විශේෂම දෙයක් තියෙනවා. මෙන්න මේ විදිහට මේකේ ටීවී එක හම්බෙලා තියෙනවා. එහෙම නැත්නම් මොනිටර් එකක්. ඉතින් මේකත් සෑහෙන වැදගත් දෙයක්. හැම වෙලාවෙම මේ බස් එකේ අපිට වෙලාව බලා ගන්න පුළුවන් මේ විදිහට ක්ලොක් එකක් හම්බෙලා තියෙනවා. මේක ආෆ්ටර් මාකට් නෙමෙයි මේ වාහනේට එනකොටම ෆික්ස් කරලා එන ක්ලොක් එකක්. ඒත් එක්කම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මං කලින් පෙන්වුවා වගේ මේ බස් එකේ ඇතුලේ අර පෙන්නාව කැමරා 8ක් තිබ්බ අන්නේ කැමරාවක් මෙතනක් තියෙනවා. ඒත් එක්කම අර ඩ්‍රයිවර්ට උඩින් view එක පේන්නේ. ඒ කියන්නේ ඩ්‍රයිවර් මේ බස් එක සිග්නල් ලයිට් දාන්නේ නැතුව එලවනවාද අන්න ඒ වගේ දේවල් මොනිටර් කරන්න. ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම ඒක පස්සේ බලා ගන්න මොකද්ද මේ ඩ්‍රයිවර් කරපු වැරද්ද කියලා. මෙන්න මෙතන තියෙනවා කැමරා එකක් පොසිෂන් වෙලා මේකෙන් ඩ්‍රයිවර් කරන හැමදේම පේනවා. ඒ වගේම ඉතුරු පේන්නේ නැති ටික යටින් කැමරා එකක් තියෙනවා මම කලින් පෙන්නුවා වගේ. ඉතින් ඔයාලට පේන ඇති සමහර විට අපිට කියා ගන්න බැරි වුණ දේවල් තව ගොඩක් මේ බස් එකේ ෆීචර්ස් තියෙනවා. ඩ්‍රයිවර්ට රීඩින් ලයිට් එකක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මටත් දකින්නකොට තමයි සමහර දේවල් මතක් වෙන්නේ. ඉතින් අපි අද ගෙනාවේ මේ Yutong C9 බස් එක. ඔයාලගේ අදහස වීඩියෝ එක ගැන විශේෂයෙන්ම මේ බස් එක ගැන අදහස යටින් කමෙන්ට් එකක් දාන්න. විශේෂයෙන්ම ඔයාලට පොඩි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලට ඔයාලගේ ගමන් වලට ඒ කියන්නේ බස් මේ බස් එක ඔයාලගේ වෙඩින් ටුවර්ස් වලට වෙන්න පුළුවන්. ඒ වගේම එයාපෝට් ඩ්‍රොප් ඇන් පිකප්ස් වලට වෙන්න පුළුවන්. මේ ඕනම ටුවර් එකකට ඕනම කැටගරි එක ටුවර් එකකට ඔයාලට හයර් එකකට ගැනීමේ හැකියාව තියෙනවා. මේ බස් එක විතරක් නෙමෙයි මේ වගේ බස් 10ක් ඊටත් වැඩි ප්‍රමාණයක් වුණත් අද අපි මේ රිවිව් එකට තමයි බස් එකක් ගෙනාවේ. ඉතින් ඔයාලට ඕනම ප්‍රමාණයක් බස් හයර් එකට ගන්න පුළුවන්. ඉතින් මේ දැන් ඔයාලට යටින් පේන contact numbers වලට අපිට කතා කරන්න. අපෙන් විස්තර දැනගන්න. ඒකල ඔයාලට ඕනම විදිහේ බස් ප්‍රමාණයක් ඔයාලට ඕනම capacity එකකින් ඒ කියන්නේ ඔයාලගේ seating capacity එක ඕනම ප්‍රමාණයකින් seat 54 වෙනකන් ඔයාලට ගන්න පුළුවන්. අපිට මේ යටින් පේන numbers වලට කතා කරලා ඔයාලගේ වාහනය අදම බුක් කරගන්න. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලගේ අදහස යටින් කමෙන්ට් එකක් දාන්න. මේ vehicle focus